අයිබෝන් සිලමුදනාට අද දෙසැම්බර් 14 වෙලාව දැන් දවල් 12:00යි මම වැට යන්නේ අද සම්පූර්ණ මේ දවස්වල හිමවල වැටිලා දැන් ඉතින් මට ස්නෝත් එක්ක තමයි මේ පාරේ එලවගෙන යන්න ඕනේ පොඩ බලන්නක වටපිට මම යන්නේ ගෙදරින් පිටත් වුණා විතරයි චුට්ටක් පෙන්නන්න මම වටපිට පොඩ පරිසරය කොහොමද කියලා මෙතන ගිලව වමට දාන්න ඕනේ මේ අර අපේ හවුසින් ගෙවල් තියෙන ඇතුලේ තියෙන පොඩි පාරවල් මම වයිෆර් එක සරෙන්සර් දාව නැත්තම් මේක මේ පේන්න තියනවා මෙතන තියෙන always stop එකක් මේකේ කලින් ආපු එකනට තමයි කලින් යන්න පුළුවන් ඒක තමයි always stop එක නේද ජාතන කලලයිට් එකෙන් තමයි ප්‍රධාන පාරකට දැටෙන්නේ. මේකට කියන්නේ ගවර්නර්ස් රෝඩ් කියලා. මේ වම් පැත්තට මම දාන්න යන්නේ මේ ඉස්සරහ තියෙන ගවර්නර්ස් රෝඩ් එක. පාරට ඕකොල පාට වැටුණා. මේ කියන්නේ ගවර්නර්ස් රෝඩ් එක. මේක යන්න ඕනේ මම මේක කිලෝමීටර 3ක් විතර ගිහිල්ලා තවත් පාරකට වැටලා කොහමත් කිලෝමීටර්ස් 8ක් වගේ ගිහම තමයි හයිවේ එකට වැටෙන්නේ. ඊට පස්සේ හයිවේ එකෙන් මම යනවා මේ ට්‍රේන් මේ දුම්රිය ස්ථානෙට. ගිහලා එතන පාක් කරලා වැට යනවා. මෙතන මේ තැමිලි ලයිට් එක ෆ්ලෑෂ් වෙනවා පේනවා දන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැරි ඉස්කෝලයක් තියෙනවා අපි ස්පීඩ් එක මේ හැරි කිලෝමීටර පැයට 40යි. ඒ ගානට තමයි දැන් යන්නේ. ඉස්කෝලේ පහු වෙනකන් අපි ස්පීඩ් එක යන්න ඕනේ. පැත්ත පෙන්නන්න පහුවෙන ඉස්කෝල ඉස්කෝල තමයි පහුවෙන දකුණු පැත්තේ ඉස්කෝලයක් තියෙන්නේ තව ඉස්කෝලයක් පහ වුණා මේ තියෙන ඉස්කෝලේ තියෙන පාකින් ලොට් එක පහු වෙනවා තව තියෙනවා ලිමිට් එක තාම 40යි තව ඉස්කෝලයක් තියෙනවා ඉස්කෝල පහුණා දැන් මෙතනින් එහාට ආයෙත් ස්පීඩ් එක කිලෝමීටර් 50යි පැයට වේගය මම මේ ගමන් කරන්නේ ඔලිම්පික් ඩ්‍රයිව් කියන පාරේ. මම කලින් ගවර්නර්ස් රෝඩ් එකෙන් ඇවිල්ලා මේ අන්තිමට ඔලිම්පික් ඩ්‍රයිව් එකට වැටුණා. මේක දිගටම ගියාම මේකේ නම වෙනස් වෙනවා තා ටික වෙලාවකින්. මොකද මේකේ තව කිලෝමීටර්ස් 5ක් විතර ගියාම මට හයිවේ එක හම්බ වෙනවා. අන්න මම අර ඔලිම්පික් ඩ්‍රයිව් එකේ දිගට තව කිලෝමීටර් 4ක් විතර ඉස්සරහට ඇවිල්ලා මම දැන් මේ හයිවේ එකට එන්ටර් වෙන්න යන්නේ. මේ හයිවේ එකට කියන්නේ 403 කියලා. කියන්නේ 403 මේක නැගෙනහිර ඉඳලා බටහිර දිශාවට දුවන මේ හයිවේ එකක්. ඒක දැන් මම මේ හයිවේ එකේ එන්ටර් වෙන්නේ එන්ටර් වෙලා යන්නේ මම නැගෙනහිර පැත්තට, ඒ කියන්නේ ටොරොන්ටෝ පැත්තට. දැන් රෑම්ප් එක ගොමු කිට්ටුයි. මේ හයිවේ සාමාන්‍යයෙන් හිම වැටලා ඒව සුද්ධ කරනවා. හරි ඉක්මනට සුද්ධ කරනවා ඒවා. තාවත් මේ හයිවේ එක නෙමෙයි. අන්න මේක තමයි තියෙන 403 ඊස්ට් ටොරොන්ටෝ වලට යන. මේ රෑම් වල එහෙම ඉතින් අපි හරි පරිස්සමෙන් එලවන්නේ මොකද වෙලාවකට ඉස්න වැටලා තිබ්බොත් එහෙම හදිස්සිය සුද්ධ වෙන්නේ කියන්නේ එහෙම හදිස්සිය වැටලා තිබ්බත් සමහරට ලෙස්සන්න පුළුවන්. ඉතින් හරි පරිස්සමෙන් එලවන්න ඕනේ. එනේ වටේ ඔක්කොම වලාකුළු අද කියන්නේ හිම වැටෙනවා දිගටම. සාහන බාහන හැම එකම සවුන්ඩ් ටැක් ප්‍රවසෙන් තමයි ලවන්නේ ඒගොල්ලෝ. මොන මේ රෑම්ප් එක දැන් එකවර දකුණු පැත්තෙන් පේන්නේ හයිවේ එක. 403 එකට අපි දැන් එන්ටර් වෙන්න යන්නේ. මම රෑම්ප් එක මෙතනින් දැන් මම දකුණට දාලා හයිවේ එකට එන්ටර් වෙන්න ඕනේ. මොන දැන් මම හයිවේ එකට එන්ටර් වුණා. දැන් මේක යන්න ඕනේ මම
ස්ටේෂන් එක කිට්ටුවට යනකම්ම ගිහලා කිලෝමීටර්ස් බොහොම පොඩ්ඩයි කිලෝමීටර්ස් 3-4ක් තියෙන කියලා එතනින් මම එක එක්සිට් වෙන්න ඕනේ. හයිවේ එහෙම සාමාන්‍ය හරි ඉක්මනට සුද්ධ කරනවා එහෙම වැටෙනවත් එක්කම මෙයාට වෙනම තියෙනවා මේ සුද්ධ කරන vehicles. අද පොඩ්ඩක් අර විෂන් විසිබිලිටි එකම පොඩ්ඩක් අඩුයි. අර හිම හින්දා. එතන දකුණට දානවා මොකද දකුණු ලේන් එකෙන් තමයි එක්සිට් වෙන්නේ ස්ටේෂන් එකට. අර පාරේ අනිත් පැත්තෙන් හයිවේ එක එන්නේ ආපහු මේ බටහිර පැත්තට යන වාහන. අපි යන්නේ පැය කිලෝමීටර් 100යි මේ හරිය 100යි ලිමිට් එක. ඉස්සරහ බෝඩ් එකක් තියෙන ඉතින් තමයි අපි මේකෙන් අයින් වෙන්න ඕන හයිවේ එකෙන්. ඒ කියන්නේ බෝඩ් ඩවුන් කියන රෝඩ් එකට මම මෙතනින් එක්සිට් වෙනවා. එක්සිට් එක මේ තියෙන එක්සිට් එක දැන් දැන් මෙතන තියෙන මේ හරස් අතර තියෙන වෝටර් ඩවුන් කියන පාර ඒ පාර පහු කරලා මම හැපතට යන්න ඕනේ. එතකොටම දකුණු අත පැත්තේ තියෙන ස්ටේෂන් එක. රතු වෙట్లా තියෙන යන්න බෑ. කොල්පත් උනා පියා. පාකින් ලොට් එකට ආවා දකුණු අත මම හරවනවා පාකින් ලොට් එකට. ඉස්සරහින් තියෙන බිල්ඩින් එක තමයි එතනින් තමයි ස්ටේෂන් එක ඇතුළට යන්නේ. දැන් මම මෙහි වාහනේ නවත්තලා පාකින් ලොට් එකේ කෝච්චියට යනවා. තව විනාඩි මට තියෙනවා 10-15ක්. බලමු. මෙතන තියෙනවා එකක් බලමු. හිස්තනක් වගේ. එහෙනම් මම තියන්නම් දැන් මෙතනින් මම වාහනේ නවත්තලා කෝච්චි අරගෙන ටොරොන්ටෝ වලට යන්න ඕනේ. ඔන්න මම කෝච්චියට ගොඩ වුණා. තව පැයයි විනාඩි 5 නැත්නම් විනාඩි 10 වෙනකොට මම ටොරොන්ටෝ වල. ඕගලන්ට සුබ රාත්‍රියක්.